හොඳයි. අද අපි කතා කරන්න යන්නේ වර්ගමූලය සම්බන්ධව. ඉතින් වර්ගමූලය කියන්නේ මොකක්ද? සංඛ්‍යාවක් වර්ග කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධව මේ වෙනකොටත් විශේෂයෙන් 10 11 ශ්‍රේණී සහ එතනින් ඉහළ අධ්‍යාපන ලබන දරුවන් යම්කිසි අවබෝධයක් ලබාගෙන ඉන්නවා ඇති කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව අපි සංඛ්‍යාවක් වර්ග කරන්න ඉගෙන ගන්නේ කුඩා කාලයේදීමයි. හරිද? ඉතින් 10 11 ශ්‍රේණිවල අපිට අධ්‍යයනය කරන්න තියෙන්නේ සංඛ්‍යාවක වර්ගමූලය සොයන ආකාර තුනක් පිළිබඳව. විශේෂයෙන් සාමාන්‍ය පෙළ විභාගයට යද්දී අපි මේ කාරණා තුන සම්බන්ධව අධ්‍යයනය කරනවා. ඉතින් ඔබට දැන් මේ මෙතන තියෙනවා මේ කොටස් තුන වර්ගමූලය හොයන්න පුළුවන් ආකාර තුනක්. එකක් තමයි සන්නිකර්ෂණ ක්‍රමය, අනික බෙදීමේ ක්‍රමය. ඊට පස්සේ ලඝුගණක වගු ඇසුරෙන් මේක හොයන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරනවා. විශේෂයෙන්ම 10 ශ්‍රේණියේ දරුවන් ගත්තොත් මේගොල්ලෝ සන්නිකර්ෂණ ක්‍රමය සහ බෙදීමේ ක්‍රමය පිළිබඳ අධ්‍යයනය කරනවා. විශේෂයෙන් 10 ශ්‍රේණියේ දෙවෙනි පාඩම විදිහට තියෙන වර්ගමූලය. ඒ වගේම 11 ශ්‍රේණියේ දරුවෙක් ලඝුගණක වගු සම්බන්ධව ගුණ කිරීම බෙදීම් ඉගෙන ගන්න නිසා ඔවුන්ට හැකියාව ලැබෙනවා වර්ගමූල හෙවීමට ලඝුගණක වගුව යොදා ගන්න. ඉතින් මේ ක්‍රම තුන සම්බන්ධව අවබෝධයක් ලබා දෙන්න තමයි අද මේ වීඩියෝ කරන්නේ. නමුත් මේ ක්‍රම තුනටම අපි ගණන් ටික හදාගෙන ගියොත් එක වීඩියෝ එකකින් ඒක ගොඩක් දික් වෙන හින්දා මම මේක කොටස් කිහිපයකට ඔබට ගෙනෙන්න තීරණය කළා. ඉතින් ඒ අනුව අද මම බලාපොරොත්තු වෙන්නේ වර්ගමූලය හොයන්න මේ සන්නිකර්ෂණ ක්‍රමය කොහොමද භාවිත කරන්න කියලා යම් අදහසක් දෙන්න. හොඳයි. අපි එහෙනම් මේ ඉක්මනට ගණන් වලට යමු. මොනින් පොඩි අවබෝධයක් අපි ලබා ගමු මේ සංඛ්‍යා වර්ග කිරීම සහ වර්ගමූලය කියන්නේ මොකක්ද කියලා. හරිද? ඉතින් අපි ඉගෙනගෙන තියෙනවා සංඛ්‍යාවක් එම සංඛ්‍යාවෙන්ම ගුණ කිරීමෙන් තමයි අපි සංඛ්‍යාවක වර්ගය කියලා හදාගන්නේ. එතකොට එක ගුණ කිරීම එක එකේ වර්ගය. පිළිතුර එකම දෙක ගුණ කිරීම දෙක. ඒ කියන්නේ දෙකේ වර්ගය. හතරයි. දෙක හතරයි. අපි තව එකක් ගමු. 3 ගුණ කිරීම 3. අපි ඊට පස්සේ කියනවා 3 වර්ගය. 9. ඔන්න ඔය විදිහට. ඉතින් මේ දැන් වර්ග කරන කතාව අවුලක් නෑ අපිට. හරිද? ඉතින් මේවා ගොඩක් අපි ගණන් හදලා තියෙනවා. ඊට වර්ගමූලය කියන්නේ මොකක්ද? අපි මෙතනම ලියපු සංඛ්‍යා වලින් ගත්තොත් අපිට කියනවා 9 වර්ගමූලය. ඊට මේකෙන් කියවෙන්නේ මේ වර්ගමූල ලකුණ. හරිද? ඊට මේ වර්ගමූලය කියලා අපිට හොයන්න කියලා කියන්නේ මේ 9 කියන සංඛ්‍යාව හැදිලා තියෙන්නේ කවුරු වර්ග කරලාද? අපිට මෙතන ලියපු හින්දා අපි දන්නවා 9 හැදුනේ 3 ගුණ කිරීම 3 නැත්නම් 3 වර්ගය. ඒ නිසා අපි කියනවා 9 කියන සංඛ්‍යාව වර්ග සංඛ්‍යාවක් විදියට හැදුනේ 3 කියන සංඛ්‍යාව වර්ග කළා. එහෙනම් වර්ග වෙන්න මුල් උණු කෙනා. අපි 9 වර්ගමූලය 3 කියලා ලියන්න පුළුවන්. 4 වර්ගමූලය ගත්තොත් 4 හැදුනේ කවුරු වර්ග කළාද? ඒට වර්ගමූලය කියලා හොයන්නේ අපි ඒක. එහෙනම් 4 ලැබුණේ 2 වර්ග කළා. ඒ නිසා අපි යාට කියනවා 4 වර්ගමූලය 2යි කියලා. හරිද? ඒට එතන ඔයගලන්ට තේරෙන්නේ ඇති. අපිට තියෙන ගැටලුව තමයි දැන් මේ වගේ සාමාන්‍යයෙන් අපිට ඇහැට හුරු පූර්ණ වර්ග සංඛ්‍යා තියෙනවා. උදාහරණ ගත්තොත් අපි 1 ඉඳන් 100 වෙනකම් 1 ඉඳන් 10 වෙනකම් අපි සංඛ්‍යාවල වර්ග ටික ලියාගෙන ගියොත් එකේ වර්ගය හරිද? එකේ වර්ගය 1යි. දෙකේ වර්ගය 4යි. තුනේ වර්ගය 9යි. හතරේ වර්ගය 16යි. පහේ වර්ගය 25යි. 25යි. හයේ වර්ගය 36යි. හතේ වර්ගය 49යි. මම මෙතන ලියන්නම් 8 වර්ගය 64යි. 9 වර්ගය 81යි. 10 වර්ගය 100යි. එතකොට මේ තව ඉස්සරහට තියෙනවා අපිට මේ ඕනම සංඛ්‍යාවක් වර්ග කරන්න පුළුවන්.
එතකොට අපි මේවට කියන පූර්ණ වර්ග. පූර්ණ වර්ග සංඛ්‍යා කියලා කියන්නේ මේ ලියපු සංඛ්‍යාවල වර්ගමූලය සෑමටම පූර්ණ සංඛ්‍යාවක්. 25 වර්ගමූලය 5යි. 36 වර්ගමූලය 6යි. 49 වර්ගමූලය 7යි. ඔය විදිහට. අපි මේවට කියන පූර්ණ වර්ග සංඛ්‍යා. නමුත් අපිට ප්‍රශ්නේ තියෙන්නේ මේ සංඛ්‍යා හැර අනිත් සංඛ්‍යා මේ අතරමැද තියෙන සියලු සංඛ්‍යාවල වර්ගමූලය පූර්ණ සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. වෙන විදිහක් නැහැ. උදාහරණයක් ගත්තොත් අපි මෙතන 9 සහ 4 අතර සංඛ්‍යාවක් ගමු. අපි උදාහරණයකට 5. එතන 5 කියන්නේ පූර්ණ වර්ගයක් නෙවෙයි. ඒට යාගේ වර්ගමූලය පූර්ණ වර්ගයක් නෙවෙයි. මොකද 4 වර්ගමූලය 2යි. මොකද 2 වර්ගය තමයි 4. 3 වර්ගය 9යි. එතකොට 9 සහ 4 කියන සංඛ්‍යා අතර තියෙන සංඛ්‍යා උදාහරණ ගත්තොත් 5 6 7 8 6 7 8 දැන් මේවා දැන් මෙතන අපිට ලියන්න පුළුවන් 4 වර්ගමූලය අපි දන්නෝ කීයද 2යි. ඊට 9 වර්ගමූලය 3යි. 9 වර්ගමූලය 3යි. එතකොට මේ 5 වර්ගමූලය 6 වර්ගමූලය 7 වර්ගමූලය 8 වර්ගමූලය මේ සංඛ්‍යාවල වර්ගමූලය අනිවාර්යයෙන්ම 2 ගානක්. හරිද? 2 ගානක්. ඊට හේතුව තමයි 4 ඉඳන් 9 කියන මේ සංඛ්‍යා දෙක අතර මේ තියෙන සංඛ්‍යාවල වර්ගමූලය පූර්ණ වර්ගයක් නෙවෙයි. මොකද පිළිතුරු එන්න ඕනි 2 සහ 3 අතර සංඛ්‍යාවක්. දැන් අපේ අභියෝගය තමයි මේ වගේ සංඛ්‍යාවක කොහොමද වර්ගමූලය හොයන්නේ? අන්න ඒකට විසඳුමක් විදිහට තමයි අර ක්‍රම තුනක් අපිට ලැබිලා තියෙන සන්නිකර්ෂණ ක්‍රමය, බෙදීමේ ක්‍රමය සහ ලවණක වර්ගය. ඉතින් අපි අද කතා කරමු මේ වගේ සංඛ්‍යාවක කියන්නේ වර්ගමූලයේ පූර්ණ සංඛ්‍යාවක් නොවන මේ සංඛ්‍යාවක් හොයන්නේ කොහොමද කියලා. එතකොට අපි මම මේ සන්නිකර්ෂණ ක්‍රමය යොදාගන්නේ කොහොමද කියලා ඔබට කියලා දෙන්නම්. මෙතනදී ඔබට තියෙන්න ඕනි යම් අවබෝධයක් විශේෂයෙන්ම මේ දෙයක් අනුමාන කිරීමේ හැකියාව. දැන් උදාහරණ ගත්තොත් අපෙන් අහුවොත් 6 වර්ගමූලය කීයද කියලා අපිට එකපාර කියන්න බෑ අපි ගණන කිරීම කරන්න ඕනේ. නමුත් අපිට යම් අදහසක් තියෙන්න ඕනි 6 කියන සංඛ්‍යාව තියෙන්නේ 4 සහ 9 කියන පූර්ණ වර්ග දෙක අතර. හරිද? එතකොට 4 වර්ගමූලය සහ 9 වර්ගමූලයට ලැබෙන සංඛ්‍යා දෙක අතර පිළිතුරක් තමයි මෙයාට එන්න ඕනි කියන අදහස ඔබට තියෙනවා. මම හිතන්නේ මේක දිහා බැලුවම ඔබට පැහැදිලි වෙනවා ඇති. උදාහරණයක් විදිහට දැන් 6 වර්ගමූලය ගත්තොත් ඒක 2 ගණක් එන්න ඕනි. හේතුව තමයි ඒක ඒ 6 වර්ගමූලයේ තියෙන්න ඕනි 2 සහ 3 අතර. හරිද? අපි දැන් හොයාගන්න හදන්නේ 2 කීයද කියලා. හරිද? ඉතින් අපි ගණන් කිහිපයක් පොඩ්ඩක් අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ ඔබට අදහසක් යාවි මොකද්ද මේකෙදි වෙන්නේ කියලා. හොඳයි. අපි මුලින් බලමු 5 වර්ගමූලය. 5 වර්ගමූලය. ඔන්න අපිට ලැබෙනවා 5 වර්ගමූලය 1 කියලා. ඉතින් මෙතනදී කරන්න තියෙන්නේ අපි මුලින්ම 5 කියන සංඛ්‍යාව ලියාගමු. ලියාගෙන අපි දැන් බලමු 5 කියන සංඛ්‍යාවට දෙපැත්තේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා දෙක. එතකොට මේ 5ට වඩා කුඩා ළඟින්ම තියෙන පූර්ණ වර්ගය තමයි 4. එතකොට 5ට වඩා විශාල යාට ළඟින්ම තියෙන කෙනා තමයි ඊළඟ පූර්ණ වර්ගය 9. හරිද? හැමතිස්සෙම අපි ලියා ගන්න ඕනේ අපි දන්න මේ පූර්ණ වර්ග සංඛ්‍යා දෙක තමයි ලියා ගන්න ඕනේ. මොකද මේ දෙන්නගේ වර්ගමූල ගත්තොත් ඒවා පූර්ණ සංඛ්‍යා. හරිද? අසමානතා ලකුණු අපි දාගමු. මෙයාට වඩා විශාලයිනේ. මෙයා කුඩායි. ඊට 4 වර්ගමූලය අපි දන්නවා 2යි. 9 වර්ගමූලය අපි දන්නවා 3යි. දැන් 5 වර්ගමූලය තමයි අපිට හොයන්න තියෙන්නේ. හරිද? 5 වර්ගමූලය තමයි හොයන්න තියෙන්නේ. ඊට මෙතනදී අපි බලමු මෙතන අපිට අවශ්‍ය වෙනවා අර අනුමාන කිරීමේ හැකියාව. ඒ තමයි අනිවාර්යයෙන්ම 5 වර්ගමූලය එන්න ඕනේ 2 ගාණක්. මොකද 2 සහ 3 අතර සංඛ්‍යාව වලින් එකක් නේ මේක එන්න ඕනේ පිළිතුරු. ඊට අපි මේ මම සංඛ්‍යා කීපයක් ලියන්න 2.1 2.2 2.3 2.4 2.5 ඔය විදිහට යනවා. දැන් මෙතන 2.9 ඔය විදිහට.
අර මේ ලියපු දශම සංඛ්‍යාවලින් එකක් තමයි එන්න ඕනි අපේ පහේ වර්ගමූලෙට. දැන් මෙතනින් කවුද කියන එක තමයි අපි හොයාගන්න ඕනේ. ඒක පොඩ්ඩක් පහසු කරගන්න අපි බලමු මේ 5 කියන සංඛ්‍යාව වඩාත් කිට්ටු 4ටද 9ටද කියලා. අපි බැලුවොත් මේ දෙන අතර පරතරය. මේ දෙන අතර පරතරය එකයි නේද? ඒ වගේම 5 සහ 9 අතර පරතරය අපි ගමු. 4ක්. එට වඩාත් කිට්ටු 4ට. අන්න ඒ නිසා අපි ගන්නවා මෙන්න මේ දශම ස්ථානවලින් දශම සංඛ්‍යාවලින් මෙන්න මේ පැත්තේ තියෙන සංඛ්‍යා දෙක තුන අපි ගන්නවා. හේතුව තමයි මේ 5 4ට වඩා කිට්ටු වෙන 4ට වඩා කිට්ටුවෙන් තියෙන දශම සංඛ්‍යා දෙක තුනක් අපි අරගෙන බලන්න ඕනි. ඒකොල්ල වර්ග කරලා බලන්න ඕනි අපි 5 කියන සංඛ්‍යාවට ආසන්න එනවද කියලා. උදාහරණයක් ගත්තොත් අපි බලමු 2.2 ගුණ කිරීම 2.2. මම දැන් 2.2 ගත්තේ. මෙන්න මෙයා ගත්තේ. අට මෙයා අපිට වර්ග කරමු අපි. මම මෙතන ලියන්නම්. මෙතන ලියමුකෝ. 2.2 ගුණ කිරීම 2.2. දශම සංඛ්‍යා ගුණ කරද්දිත් අපි ඇත්තටම දශම තිත නැහැ කියලා හිතාගෙන සාමාන්‍ය විදිහට ගුණ කරනවා. අපි ඊට පස්සේදී දශම තිත තියෙනවා. අට 22 ගුණ කිරීම 22 වගේ. දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. මෙතන බිංදුවක් දාගන්න එක ස්ථානේ. ඊට මෙතන දෙවරක් 2 4යි. දෙවරක් 2 4යි. ඊට පස්සේදී මේ ටික අපි එකතු කරමු 4යි 4 4යි 8යි මෙතන 4යි. මේ සංඛ්‍යා දෙකේම දශම ස්ථාන දෙකක් තියෙන නිසා අපි මේ පිළිතුරටත් දශම ස්ථාන දෙකක් තියලා අපි පිළිතුර ලියමු. ඊට 2.2 වර්ග කිරුවම අපිට ලැබෙන්නේ 4.8යි 4. අපිට මේක එකක් අරගෙන විතරක් බෑ. තව සංඛ්‍යාවක් අරගෙන ගුණ කරලා බලන්න ඕනි. ඒ නිසා මම 2.3ක් ගන්නවා. 2.3ක් අපි වර්ග කරමු. 2.3 ගුණ කිරීම 2.3. ඒකත් මම මෙතනින් හදන්නම්. 2.3 2.3 ගුණ කරමු. 3 3 9යි 3 2 6යි. එට 3 2 6යි 2 2 4යි. මෙතන 9යි 6 6 12 2 එකක් ඉතිරි 4 1යි 5යි. දශම ස්ථාන දෙකක් තියෙනවා මේකෙත් අපි ලියමු නේද 5.29. 5.29. දැන් තව සංඛ්‍යා අපි ගන්න නැහැ මොකද වැඩක් නැහැ අරගෙන අපිට අවශ්‍ය පහේ වර්ගමූලය. එතකොට මේක පිළිතුර අපිට ආවා 5ට වඩා වැඩි 5.29 කියලා. තව පිළිතුරක් ආවා 4.84 කියලා. දැන් ඇත්තටම මේ වගේ දශම සංඛ්‍යා ගුණ කෙරුවායි කියලා අපිට 5 කින් ඉලක්කම ලැබෙන්නේ නැහැ. හරිද? ඒකට අපිට ලැබෙන්නේ ඊට ආසන්න දෙයක්. ඒ නිසා අපි මෙතන මේ සන්නිකර්ෂණ ක්‍රමයේදී ඇත්තටම සන්නිකර්ෂණය කියලා කියන්නේ වඩාත් ආසන්නම පිළිතුරක් ලබා ගැනීම. හරිද? ඒ නිසා මේ ලැබෙන පිළිතුර හරිම පිළිතුර නෙවෙයි අපි මේ ගන්න ආසන්න අගයක්. එතකොට අපි දැන් බලන්න ඕනි මේ දෙන්නගෙන් වඩාත් කිට්ටු කවුද 5ට? එතකොට 4.84 ගත්තොත් 5ට එතකොට 94යි 16ක වගේ පරතරයක් තියෙනවා. මෙතන 29ක පරතරයක් තියෙනවා 5ට. එතකොට අපිට ගන්න පුළුවන් වඩාත් පහසුවෙන්ම මේ දෙන්නකින් වඩාත් කිට්ටු 4.84 කියලා නේද? ඒකට ඒ නිසා අපි තීරණය කරනවා 5ට වඩාත් ආසන්නගේ 4.84 අන්න එයාගේ වර්ගමූලය 2.2. ඒ නිසා අපි මෙතන ලියන්නේ මෙන්න මේ විදිහට තමයි පහේ වර්ගමූලය දැන් සමානයි කියලා නෙමෙයි දාන්නේ අපි. වඩාත් ආසන්නයි. හරිද? ආසන්නයි මෙයාගේ වර්ගමූලය පහේ වර්ගමූලයේ විදිහට ගන්න අපි 4.84 වර්ගමූලය. ඒක තමයි 2.2. එහෙනම් මෙතන ලබා ගන්නවා 2.2 කියලා. හරිද? එතන මෙතන කරලා තියන්නේ අපි වඩාත් ආසන්න පිළිතුර ලබා ගැනීම. සන්නිකර්ෂණ කියන නමෙම තියන්නේ ඒකනේ. හරිද? ඉතින් අපි 5 වෙනුවට 4.84 වර්ගමූලය ගන්නවා 2.2 කියලා. අපි ඒක පිළිතුර ලියද්දී පහේ වර්ගමූලය වඩාත් ආසන්නයි 2.2 කියලා. හරිද? එතකොට මේ සන්නිකර්ෂණ ක්‍රමයේදී ඔය වගේ අනුමාන කිරීමක් ඇසුරෙන් අපි පිළිතුර ලබා ගන්නවා. ඊට මෙතන ගුණ කිරීම ඔබට පුළුවන්කම තියෙන්න ඕනි ගුණ කරන්න. දශම සංඛ්‍යා තියෙනවා. ඉතින් චූටි වෙලාවක් ගියාට අපිට මෙතනින් අපිට වඩාත් ආසන්න පිළිතුරක් ලබා ගන්න පුළුවන්. හරිද? ඒකට මේක මේ කුඩා සංඛ්‍යාවට විතරක් නෙවෙයි ඕනම සංඛ්‍යාවකට අපිට ලබා ගන්න පුළුවන්.
ඒ නිසා මම සංනිකාශන ක්‍රමයෙන් අපි තව ගානක් හදමු. ඊට පස්සේ ඔබට තව අදහසක් කියයි. හරි. අපි මීට වඩා ටිකක් වෙනස් ගාන අපි ගමු. අපි ගමු 21. 21 වර්ගමූලය. ඉතින් අර හදපු ක්‍රමවේදයටම තමයි මම මුලින් මෙතන 21 ලියා ගන්නවා. 21 ලියා ගන්නවා. 21 ලියාගෙන මම බලනවා 21ට දෙපැත්තේ තියෙන පූර්ණ වර්ග සංඛ්‍යා. හරිද? ඊට 21ට කුඩාම, ඒ කියන්නේ 21ට වඩාත් ආසන්න කුඩා පූර්ණ වර්ගය ගන්නවා. ඒ කියන්නේ යාට විශාල ළඟින් ඉන්න කෙනක් ගන්න. ඊට 21ට ළඟින්ම තියෙන පොඩිම එක්කෙනා තමයි එතකොට අපිට ගන්න වෙන්නේ 16 නේද? 16. 21ට වඩා විශාලව ඉන්නේ 25. ඊට මේ දෙන්නගේ වර්ගමූල අපි දන්නවා. 16 වර්ගමූලය 4යි. 25 වර්ගමූලය අපි දන්නවා. 5යි. 21 වර්ගමූලය තමයි අපි දන්නේ නැත්තේ. දැන් මෙතනින් අපිට පොඩි තීරණයක් ගන්න පුළුවන් මේ 21 වර්ගමූලය අනිවාර්යයෙන්ම 4 සහ 5 කියන සංඛ්‍යා දෙක අතර තියෙන සංඛ්‍යාව. ඉතින් මේ දෙන්න අතර තියෙන සංඛ්‍යා ඉතින් දශම සංඛ්‍යානේ. උදාහරණයක් ගත්තොත් අපි 4.1 4.2 4.3 ඔය විදිහට ගිහිල්ලා 4.8 4.9 පහදලා ගන්න පුළුවන්. අර මේ ලියපු සහ මේ අතර තියෙන සංඛ්‍යා සෙට් එකකින් එක්කෙනෙක් තමයි අපිට මේ පිළිතුර දෙන්න ගන්න වෙන්නේ. අර කලින් කළා වගේ අපි පොඩ්ඩක් බලමු දැන් මේකේ හැම එකක්ම ගුණ කරගෙන ඉන්නේ නැහනේ අපි. අපි බලන්න ඕනේ 21 කියන එක නා වඩාත් කිට්ටු කාටද? 16ටද නැත්නම් 25ටද කියලා. ඊට 21යි 25 අතර ගත්තොත් මෙතන 4ක පරතරයක් තියෙනවා. එතකොට මෙතන 5ක පරතරයක් තියෙනවා නේද? හරිද? 16 සහ 21 අතර 5ක පරතරයක් තියෙනවා. ඊට අපිට වඩාත් කිට්ටු වෙන්නේ මෙතන 25ට. ඒ නිසා අපි මෙතන පොඩ්ඩක් අපි ගමු 4.5ට වඩා චුට්ටක් වැඩි කට්ටිය. එතකොට 4.6 4.7 4.8 4.9 හරිද? මොකද මෙයා වඩාත් කිට්ටු මේ පැත්තට. ඒ නිසා අපි මේ පොඩ්ඩක් 4.5න් උඩ සංඛ්‍යා කීපය අපි ගමු. මම මුලින්ම ගන්න 4.6. එයා ගුණ කරමු. 4.6. හරිද? මම මෙයා ගන්නවා. අපි ගුණ කරමු 4.6 4.6. ඒ සාමාන්‍ය දශම තිත නැහැ කියලා හිතාගෙන 46 ගුණ කිරීම 46 විදිහටම ගුණ කළා. අපි ඊට පස්සේදී දශම තිත තියමු. 6 වර 6 36යි 3ක් ඉතිරියි. 6 වර 4 24යි 24යි 3යි 27. මෙතන බිඳුවයි. 6 වර 4 24යි දෙකක් ඉතිරියි. 4 වර 4 16යි 16යි 2යි 18යි. මෙතන 6යි 7යි 4යි 11යි එකක් ඉතිරියි. 8 2 10යි 11යි එකක් ඉතිරියි. 21.16ක් එනවනේ. 21යි මේකයි. මෙතන හැබැයි මේ 4.6 ගත්තාම අපිට ආවේ 21.16. එතන 21 පන්නලා. ඒ කියන්නේ 4.7 4.8 ගත්ත කියලා තේරුමක් නැහැ. ඒක කොමෙන්නේ 21ට වඩා වැඩි. ඒත් මෙයා තමයි වඩා කිට්ටු කෙනෙක්. අපි ඒ නිසා පොඩ්ඩක් 4.6ට වඩා අඩු කෙනෙක් බලමු. ඊළඟට 4.5. ඒක මම මෙතන ලියලා නැහැ. නමුත් අපි 4.5 ගුණ කරලා බලමු. එතකොට මම මේක මකන්නම්. 4.5 ගුණ කරලා බලමු. 5 5යි දෙකක් ඉතුරුයි. 5 4 20යි 20යි 2යි 22යි. මෙතන බින්දුවක් දාගමු. 4 5 20යි දෙකක් ඉතුරුයි. 4 4 16යි 2යි 18යි. මෙතන 5යි මෙතන 2යි 8 2යි 10යි එකක් ඉතිරි 2යි. ඒ 20.25. 20.25. හරිනේ. හොඳයි. දැන් අපිට පිළිතුරු දෙකක් ලැබුණා. 21ට ආසන්න අගයන් දෙකක්. එක්කෙනෙක් 21 පහු කරලා ගියා. තව එක්කෙනෙක් 21ට කලින් තියනවා. ඊට 21ට දෙපැත්තේ මේ සංඛ්‍යා දෙකම තියෙන්නේ. දැන් බලමු අපි 21ට වඩා ආසන්න කවුද කියලා. 21 දශම මෙතන දශම 16ක වෙනසක් තියෙනවා. මෙතන ගත්තොත් 25 කියලා කියන්නේ 21ට තව 75ක වෙනසක්. ලොකු වෙනසක් තියෙනවානේ. ඒ නිසා
අපේ 21ට ළඟම එක්කෙනා වෙන්නේ මෙන්න මෙයා නේද? 21.16. එනිසා අපි 21 වර්ගමූලය වඩාත් ආසන්නයි කියලා ගන්නවා 21 වර්ගමූලය වඩාත් ආසන්නයි කියලා ගන්නවා 21.16 වර්ගමූලයට. ඒ 4.6. එනිසා 21 වර්ගමූලය වඩාත් ආසන්නයි 21.16 වර්ගමූලය නිසා අපි යාගේ වර්ගමූලය දෙනවා 4.6 කියලා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි සන්නිකාර්ෂණ ක්‍රමයේදී අපි වර්ගමූලය හොයන්නේ. එහෙනම් මෙතන ඔබ ලබා ගන්න ඕනේ අවබෝධය තමයි මේ ලැබෙන පිළිතුර වඩාත් ආසන්න අගයක්. හරිද? හරියටම ලැබෙන්නේ නැහැ. එතකොට මේක ඕනම සංඛ්‍යාවක අපිට වර්ගමූලය හොයන්න මේ ක්‍රමය යොදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට 100ට වඩා අඩු සංඛ්‍යාවලදී පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට වඩා වැඩි සංඛ්‍යාවලත් පුළුවන්. 18ට වැඩිවත් පුළුවන්. හරිද? මෙතන චූටි වෙලාවක් යනවා අපිට මේ ගුණ කරලා බලන්න ඕනි අනුමාන කරලා. ඉතින් මේටත් වඩා ඉතාමත්ම නිවැරදිව පිළිතුරු ලැබෙන ක්‍රමයක් තමයි බෙදීමේ ක්‍රමය. අපි ඊළඟට කතා කරමු බෙදීමේ ක්‍රමයේදී කොහොමද සංඛ්‍යාවක වර්ගමූල හොයන්න. ඊට දැන් මේ වගේ මේ සන්නිකාර්ෂණ ක්‍රමයේදී මේ වගේ වර්ගමූල හොයද්දී ලැබෙන්නේ ආසන්න පිළිතුරක්. නමුත් වඩාත්ම නිවැරදි පිළිතුර අපිට බෙදීමේ ක්‍රමයෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේ මේට වඩා පහසුයි. හරිද? ඒ වගේම බෙදීමේ ක්‍රමයේදී මේ පූර්ණ සංඛ්‍යා වලට අමතරව දශම සංඛ්‍යාවලත් අපිට වර්ගමූලය හොයන්න පුළුවන්. හරිද? ඉතින් අපි ඒ ක්‍රමවේදය ගැන ඊළඟ වීඩියෝ එකේ කතා කරමු. ඉතින් මම හිතන්නේ සන්නිකාර්ෂණ ක්‍රමයේ පිළිබඳ යම් අවබෝධය ඔබට ලැබෙන්න ඇති කියලා විශ්වාස කරනවා. හරිද? අපි ඊළඟ වීඩියෝදී හමු වෙමු.